ආයිබෝවන් හෙල්දි කොකින් SL YouTube නාලිකාවට අද දවසේදීත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම කටට රසට ගොඩක් කන්න කැමති කෑමක් නේ දෙල් කියලා කියන්නේ. ඉතින් අද අපි දෙල් ගැන කතා කරන්න හිතුණා. ඒ වුණාට බොහෝ දෙනෙක් දෙල් කියන්නේ බොහොම උෂ්ණාධික කෑමක්, ශරීරය ටිකක් දුර්වල කරන කෑමක් විදිහටනේ අඳුනගෙන තියෙන්නේ. ඒත් ඇත්තටම ඔයාලා දන්නවද දෙල් වල තියෙන ගුණ මොනවද කියලා? දෙල් කියලා කියන්නේ බොහොම පිෂ්ඨය අධික ශක්තිජනක කෑමක්. දෙල් ග්‍රෑම් 100ක කාබෝහයිඩ්‍රේට්, ඒ වගේම ප්‍රෝටීන්, තන්තු කැඳි, විටමින් C, B1, B6 බොහොම අධිකව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දෙල් ග්‍රෑම් 100ක අපිට කැලරි, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් වගේම විටමින් C බහුලව දකින්න පුළුවන්. අද දවසේ අපි බලමු දෙල් මාළුවක් කොහොමද අපි රසවත්ව උයාගන්න කියලා. මුලින්ම ඔබ දෙල් ටික හොඳින් කැබලි කරගෙන හොඳින් සෝදාගන්න. මේ ආකාරයට අවශ්‍ය ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා ඔබට පුළුවන් කපා ගන්න. බොහොම සිහින්ව මේවා කපා ගත්තාම ගොඩක් රසවත් වෙනවා අපේ දෙල් ව්‍යංජනය. ඉතින් අර හොඳට කැබලි කරගෙන සෝදාගත්තු දෙල් ටික අපිට පුළුවන් කහ, සරක්කු, සූදුරු කුඩු එකතු කරගෙන වතුර දමා හොඳින් තඹා ගන්න. ඒ වගේම බොහොම තන්තු බහුල ආහාර ජීර්ණ පද්ධතියට බොහොම හිතකර ආහාරයක් නිසාම ආහාර ජීර්ණය ගොඩක් පහසු කරනවා කියලත් දෙල් ගැන කතා කරනකොට අපිට කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි අවශ්‍ය පහේ ජාතිත් එකතු කරගන්නවා දෙල් මාළුවට. අපි කිව්වා වගේ කහ, සරක්කු, සුදුරු කුඩු වගේ දේවල් එකතු කරගෙන, ඒ වගේම අපි කලින් කපාගත්ත ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා මේ විදිහට දෙල් එක තැම්බීගෙන එනකොට අපිට පුළුවන් එකතු කරගන්න. ඒ වගේම මේ දෙල් වල අඩංගු වෙලා තියෙන පිෂ්ඨය සෙමින් ජීර්ණය වෙන හින්දා රුධිරයේ සීත් මට්ටම පාලනය කරනවා. ඒ වගේම විටමින් C වලින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් ගොඩක් ශක්තිමත් කරලා ඔබව රෝග වලින් පවා ආරක්ෂා කරන්න දෙල් වලට පුළුවන්. ඉතින් අවශ්‍ය පමණ ලුණු එකතු කරගෙන අපිට පුළුවන් මිටි කිරි ටිකක් එකතු කරලා මේ දෙල් මාළුව ගොඩක් රසවත් කරගන්න. ඉතින් මේ විදිහට දෙල් එක හොඳට තඹා ගත්තට පස්සේ අපි මිටි කිරි ටික දාලා අවසානයේ පුළුවන් අපිට හොඳට රසවත් වෙන්න තවත් මේ දෙල් මාළුවට, දෙල් ව්‍යංජනයට අපිට පුළුවන් හොඳට තෙම්පරාදු කරගන්න තවත් වඩාත් රසවත් වීම සඳහා. ඉතින් පොටෑසියම් බහුල ආහාරයක් විදිහට රුධිර පීඩනය පාලනය කරලා හදවතේ නිරෝගීභාවයත් ආරක්ෂා කරනවා දෙල් වලින්. ඒ වගේම මැග්නීසියම් හා යකඩ වලින් ඔබේ මාංශ පේශි ශක්තිමත් කරලා රුධිර සංසරණය පවා ප්‍රකෘති කරවන්න දෙල් ව්‍යංජනයට හැකියාව තියෙනවා. බලන්න දෙල් වල මොනතරම් ගුණ තියෙනවද කියලා.